නේද? තමන්ගේ තාත්තගෙන් කොයි ළමයා දහන්න ඔයාට මහන්සිද කියලා අඩු. නේද? කොච්චර වැඩ කළා වවුල්ලු වගේ බස් වල එල්ලිලා දුක් විඳලා පැය ගණන් ට්‍රැෆික් වල රස්තියාදු වෙලා එන තාත්තගෙන් අපේ සිංහල පවුල් වල ගෙවල් කීයක අහනවද ඔයාට මහන්සිද කියලා? අහන්නේ ආයෙවා බීලද කියලා නම් එච්චරයි යහන්න පුළුවන්. මහන්සි දහන්න බෑ. බීලා නම් මූණු කුණ්ඩ හට්ටි වගේ හදන් එනවානේ ඉස්සරහට. අඩුව විතරයි අහන්නේ. අනිත් මනුස්සයට දැනෙන එක අහන්නේ. ඒකයි අපි මෙතන ඉන්නේ. ඒකයි අපිට මේ පිරිහීම තියෙන්නේ. ඒකයි මම කියන්නේ මේවා ග්‍රහයන්ගේ වැඩ නෙමෙයි. මේවා ගෙවල් වල ඉන්න හෙන හුරාලගේ සහ හෙන හුරීලගේ වැඩ තමයි. ඒක තමයි ඇත්ත. ගෙවල් වල ඉන්න කට්ටියගේ වැඩ. මේ වෙනස් කරගන්න කරුණා කරලා වෙනස් කරන් තමන්ගේ කසාද මිනිස්සයා 5000 කොලයක් වගේ දකින්න එපා. තමන්ගේ මහත්තයා 5000 කොලයක් වගේ පේනවා නම් කර්මයක් එක. තමන්ගේ බිරිඳ ගෙදර ඉන්න 16ක් වගේ පේනවා නම් කර්මයක් එක. ගෙදර ඉන්න සර්වන්ට් තමයි මේ. මෙයා ඉන්නේ අපේ වැඩ කරන තමයි. එහෙම පේනවා නම් ඒ ගෙදර කර්මයක් එක. ඒක මහා ඛේද වාචකයක් ඒ ගෙදරට තියලා. තමන්ගේ සාමි පුරුෂයා පේන්නේ සල්ලි අච්චු ගන්න මැසිමක් වගේ නේ. එතකොට එයා පේන්නේ මුදල් හරහා විතරයි. මිනිස්සෙක් විදියට පේන්නේ නැහැ. එයාගේ දුක පේන්නේ නැහැ. එයාගේ වේදනාව පේන්නේ නැහැ. එයාගේ මහන්සිය පේන්නේ නැහැ. එයාට තියෙන අමාරුකම් පේන්නේ නැහැ. අපි බෞද්ධයෝ කියලා කයිවාරු ගැහුවට මදි. අපි ගාව මේව දිනු කරගන්න. අපි වෙනස් වෙන්න ඕනේ. අපි ජාතියක් විදියට උඩට එයි අපි වෙනස් වුණොත්. දැන් තියෙන්නේ අපි කොච්චර බණ අහන අය වුණත් අපේ භාවිතාවේදී අපි කොච්චර ප්‍රැක්ටිස් කරනවද කියන ප්‍රශ්නේ තියෙන්නේ මේ. අපි ඇයි අපේ ජීවිතේ ඇත්තට ජීවත් වෙන්න ඒවා ගන්න නැත්තේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. බුද්ධ ආගම ඔබට යෝජනා කරනවා ඔබ ඒ සඳහා කැපවීම කරන්න කියලා නේ. කැපවීම කරා. ඒ සාකච්ඡා ඇතුලේ සංවාද ඇතුලේ ඒ ගැඹුරු පැහැදීම එකිනෙකා ගැන ඔබට ඇති වෙයි. ඒක දියුණු වෙයි. මම ඔබට යෝජනා කරනවා ඒ දියුණුව ඇති කරගන්න කියලා. අටුම සතියට දවස් 2-3ක්වත් කවුරුත් එකට කෑම කන්න. එතෙන්ට ෆෝන් ගේන්න තහනම්. එතෙන්ට කම්පියුටර් උස්සගෙන තහනම්. එතනට ටීවී එක දාන්න තහනම්. අපි පැයක් කමාරක් වාඩි වෙලා කණ්ඩෝ. කහදාගන්න. බැරි දේවල් නෙමෙයි. කල්ගත වුණාට කමක් නැහැ. පටන් ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ කල්ගත වීම නෙමෙයි. දැන්වත් පටන් ගන්න නැති එක. පටන් ගන්න කැමති නැති එක. එවැනි යහපත් හැසිරීම වෙනුවෙන් අඩියක් පස්සට ගන්න කැමති නැති එකනේ. කැමති නැති එක. අපිට හිතට එන්නෙම ඕව කරන්න පුළුවන්. ඔය තමයි අපේ ඔළුවට. ඉතින් බුදු ධර්මයේ කියන දේවල් කරන්නේ නැතුව ඊළඟට කියනවා කෝ ඉතින් මේ බුද්ධ ආගම කොච්චර කරත් වගතුවන්නේ නැහැ නේ කියලා. කරලා නෙමෙයි මේ බෝගස් වටේ කැරකි ඉඳලානේ බුද්ධ ආගම කරනවා කියන්නේ. ඉඳලා ඉట్లా මේ ආරාමයකට පන්සලකට දාන වේලක් ගෙනින් දීලා කියනවා අපි නියම බෞද්ධයෝ කියලා. මම ඔබෙන් අහනවා බණපද කීයක් පුහුණු වෙනවද ගෙවල් ඇතුලේ කියලා. බුද්ධ ආගමට චෝදනා කරන්න කලින්. බුද්ධ ආගමට චෝදනා කරන්න කලින් බුද්ධ ආගමට අවලාදනා ගන්න කලින් මේකේ හිටියට වගතුවක් නැහැ කියලා කියන්න කලින් කොච්චර බණපද ප්‍රමාණයක් ගෙදර අවංකව පුහුණු වෙලාද? අවංකව පුහුණු වෙච්ච මිනිස්සෙක් කවදාවත් ඔය වගේ වැකි කියන්නේ නමුත් එයාට හරියනවා. බුදුදහමේ ගිහියන් වන ඔබට දියුණු වෙන්න අවශ්‍ය දේවල් ටික කියලා දීලා තියෙනවා. සතුටින් ඉන්න, සැනසෙල්ලේ ඉන්න, සාමය ලබා ගන්න, සෞභාග්‍ය උදා වෙන වැඩපිළිවෙලක් නේ තියෙන ප්‍රාර්ථනා නෙවෙයිනේ. බුදුදහමේ යමක් ලැබෙන්නේ ප්‍රතිපත්ති පිරුවොත් නේ. ඒ පිළිවෙතේ අනුගමනය කරොත්, ඒ පිළිවෙත පිරුවොත් එතන තමයි අපි සාර්ථක වෙන්නේ. ඒකට කැප වෙන්න කැමති වෙන්න ඕන. එතකොට අපේ ජාතියට තියෙන අනුතුරු වලින් අපිට නිදහස් වෙන්න පුළුවන්.